පස්සේ මම ඔයාලත් එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්න. ඒකත් මිනි බ්ලොග් එකක්. මගෙන් ගොඩක් අය අහුවා මේ බ්ලොග්ස් ගේන්නේ නැත්තේ channel එක දැන් කන්ටිනියු කරන්නේ නැද්ද කියලා. ඒතර මේකට හේතුව මගේ කැමරා එක මම කලින් ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒකෙදිත් කිව්වා ඔයාලට කැමරා එකේ චූටි අවුලක් වෙන මට ඒක සෙටප් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා තමයි vlogs ගේන්නේ ඉඳන් නැත්තේ මට දැන් ඒක හදාගන්න විදිහකුත් නැහැ මේ දවස්වල. ඉස්සරහට අනිවාර්යයෙන්ම vlogs ගොඩක් ගේන්නම්. මේ පොරොන්දුවක් දෙනවා. මම ඉස්සරහට room makeover vlog එකක් ගෙන හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා මට කියන්න මොන වගේ room makeover එකක් නම් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ calm vibe එකක්ද natural vibe එකක්ද එහෙම නැත්නම් aesthetic දේවල් වලින් පුරවගෙනපු room එකක්. ඒ කියන්නේ හැමදේම aesthetic විදිහට හදපු එහෙම room එකක්ද කරන්න ඕනේ කියලා ඔයාලා මට අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාලා කියන්න. ඒ වගේම තව vlog එකක් මම හිතාගෙන ඉන්නවා plan කරලා තියෙනවා. ඔයාලා රැට පාඩම් කරන කෙනෙක්ද එහෙම නැත්නම් උදේට පාඩම් කරන කෙනෙක්ද එහෙම නැත්නම් ඔය දෙකම ඕකේ කෙනෙක්ද කියලා කියන්න. එතකොට මම ඔයාලට study tips ටිකකුත් වෙනම vlog එකකින් ගේන්නම්. දැන් බලන්න මොකද මම මේ පාඩම් කරන්න කියලා මගේ මේසෙ නම් ඇත්තටම හැඩි වෙලා තියෙන හොඳටම. සාමාන්‍යයෙන් ඉතින් අපි ඕනම කෙනෙක් පාඩම් කරන දන එහෙම තමයි අපි කොච්චර කිව්වත් පාඩම් කරන දන පිළිවෙලට තියාගන්න කියලා. ඒක නම් වෙන්නේ අපි වැඩ කරන වෙලාවට. අර busy දවස්වලට ටේබල් එක මෙහෙම තමයි. ටේබල් එක විතරක් නෙමෙයි ළමයි room එකත් මෙහෙම තමයි. සාමාන්‍යයෙන් හැමෝගෙම මෙහෙම වෙන්නේ නැති. හැබැයි ඉතින් වැඩ කරලා ඉවරනාට පස්සේ මම නම් මුළු room එකම clean කරනවා ළමයි. ඒ වගේම මම දැන් පාඩම් කරන්නේ chemistry වගේක්. මම නම් ආසම නැති subject දෙක තමයි chemistry and physics. ඔයාලත් එහෙම ආස නැති subject එකක් තියෙනවා නම් කියන්න. අනිවාර්යෙන්ම මට පුළුවන් උදව්වක් තියෙනවා මේකට help එකක් දෙන්න. මම නම් ඇත්තටම Google Gemini එකෙන් helps ගන්නවා සමහර වෙලාවට note එක බලන්න කම්මැලි නම්. ChatGPT එකෙන් නම් ළමයි තියෙන්නේ බොරු ඇත්තටම. Gemini එකේ යම්තාක් දුරකට ඇත්ත දේවල් තියෙනවා. හැබැයි ඒකෙත් 100%ක් ඇත්ත දේවල් නෙමෙයි තියෙන්නේ. يعني අපිට ඕන subject එකේ ඇත්ත informations නැහැ. හරි. ඉතින් මම කියන්න ඕන දේවල් ටික කිව්වා. ඔයාලා අනිවාර්යෙන්ම මම අර කියපු දේවල් පහලින් comment එකක් දාන්න. ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි ළමයි.